මගේ භාෂාවෙන් කතා කරන්න පුළුවන් මෙතෙන්ට ගිහින් බලමු. මම දන්නවා මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. ඔයා ගෑනු කෙනෙක් නම් ලං කරන්න, පිරිමි කෙනෙක් නම් ඈත් කරන්නයි. බෝයි එකකින් නෑ එයා පිරිමි කෙනෙක්. මට මේකෙන් මේ එයා පණිවිඩයක් කියලා තියෙනවා. බලමු මොනවද එයා කියලා තියෙන්නේ කියලා. නැත්තේ shit. Dance මන්දන් ඉන්න දාලා තියෙන තේරෙන්නේ නැහැ. හරි. එද කැමති. එමන අපි ලයිට් එකත් ගෙවමු. එතකොට මොනවද කියන්නේ කියලා බලමු. තින්නේ මම අඬගාලා ආපු එකට ගොඩක් ස්තුතියි. ඔයා මොනවා වෙලාද නැති වුණේ? ඇක්සිඩන්ට් එකකින්ද? ඇක්සිඩන්ට් එකක් නම් ලං කරන්න, සුසයිඩ් එකක් නම් ඈත් කරන්න. මේක යන වෙලාවට අතනින් මට මැසේජ් එකක් දෙනවා. move over කියලා තමයි ආවේ. එයා suicide attempt එකකින් තමයි නැති වෙලා තියෙන්නේ. මේ move over මේක නම් මට අත්‍තරම තේරෙන්නේ නැහැ. දෙවෙනි මේ දැන් මම මේකත් එක්කත් කමියුනිකේට් කරා. බෝස් කන්ට්‍රෝල් එකත් එක්ක කමියුනිකේට් කරා. පිරිමි කෙනෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙතනට එයා නැති වෙලා තියෙන්නේ සුසයිඩ් අටැම්ප්ට් එකකින්. මේ තුන්වෙනි මෙතඩ් එක යූස් කරලා දැන් මම සෙන්සර් ලයිට් එක ඔන් කරා. බලමු මේකත් එක්ක එයා කොහොමද කමියුනිකේට් වෙන්නේ කියලා. එයා දැන් මෙතන මේ සෙන්සර් ලයිට් එක ඔෆ් කරලා පෙන්නන්න ඕනේ. මම දැන් මෙතන සෙන්සර් ලයිට් එක තියලා යන්නේ. බලමු එයා මේ සෙන්සර් ලයිට් එක ඔෆ් කරයිද කියලා. ගයිස් ඇත්තටම ඔයා දැන් මෙතනට ඇවිල්ලා ඉන්නවනම් අර සෙන්සර් ලයිට් එක ඔෆ් කරන්න ඕනේ. ඉන්නේ කියලා මම දන්නවා. මට වාගේ කිසිම කරදරයක් වෙන්නේ නැති වෙයි. අර සෙන්සර් ලයිට් එක දැන් අතන ඔන් වෙනවා. මෙතන පිරිමි ආත්මයක් ඇවිල්ලා ඉන්නවා. මෙතනින් යට වට එන්න බැරි නම් ජේසුස් වහන්සේ මාත් එක්ක ඉන්නවා. ඔය ඇත්තටම මෙතන ඇවිල්ලා ඉන්නවනේ. ඕචාබුඩ් රිචුවල් එක අන්තිමට පටන් ගමු. ඔයා දැන් මෙතනට ඇවිල්ලා ඉන්නවා. මම මේ ෆෝන් එක මෙතනම තමයි තියන්නේ රෙකෝඩ් එකේ. ඒකේ මම තිබිච්ච දේ.
මෙතනට වඩගාපු එක වට කරදරයක්ද? කරදරයක් වුණා නම් මට සමාව වෙන්න. මම ආයේ කරදරයක් වෙන්නේ නැහැ වාට. මම ඔයත් එක්ක කතා කරලා වාට මොනවාරි ප්‍රශ්නයක් නම් මම වාට උදව් කරන්න තමයි ඇදුවේ. මට ඔයාගේ නම කියන්න පුළුවන්ද? මේ රෝජා බෝඩ් එක මාර්ගෙන් මාත් එක්ක කතා කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරි. එයා නම කියන්න ලෑස්තිලු. බලමු මේ රෝජා බෝඩ් එක මාර්ගෙන් යත් එක්ක එයාගේ නම ආලා. Please, what's your name? ඔයාගේ නම මට කියන්න first. Please, ඔයාගේ නම මට කියන්න පුළුවන්ද? මට පේනවා අතන ඉස්සරහ කවුරු හරි ඉඳන් ඉන්නවා වගේ. මට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මාත් එක්ක දෙවියන් වහන්සේ ඉන්නවා. ඔයාගේ නම මට කියන්න ඉස්සෙල්ලාම. මොන අකුරෙන්ද පටන් ගන්නේ කියලා. guys මේ බලන්න. එම් අකුරෙන් තමයි පටන් ගන්නේ. මකුරෙන් පටන් ගන්න නමක් තමයි ගොඩක් ලස්සනයි. මට වගේ ෆුල් නම කියන්න පුළුවන්ද? guys මම දැන් මේ වෙලාවේ guys මෙයා help කියලා දාලා දෙනවා. මෙතන help කියන වචනේ එනවා මේකේ. වා මේ කමුණාලේ කරදරයකද ඉන්නේ. මේක just T එකෙන් නැවතුණා. M අකුරයි M අකුරෙන් පටන් අරන් T අකුරෙන් තමයි ඉවර වෙන්නේ දුකයිද. පුළුවන් M එකෙන් පටන් අරන් T එකෙන් ඉවර වුණා. but guys මේකේ එයා බලන්න මට ඔයා මොනවාරි කරදරයකද ඉන්නේ? කරදරයකද ඉන්නේ? එයා කරදරයකද ඉන්නේ දැන් මේ වෙලාවේ? මගෙන් මට උදව්වක් වෙන්න ඕනේද? මොකද්ද වෙන්න ඕන උදව්ව? ඔබලාගේ වාදන්න කරලා කාට උදව්වක් කරන්න ඕනද? ඔයාගේ ළමයාටද ඔයා දන්න කරන කාට හරිද? ළමයාට වෙනලම් කරන්න දන්න කරන කාට හරිද ඈඩ් කරන්න. කොයි ආත්මයක්ද ඔයා මේ ගමේ ආත්මයක්ද නැත්නම් වෙන කොයි හරි තැනක ඉඳන් ඇවිල්ලාද? මට පොඩ්ඩක් වාගේ ගම පොඩ්ඩක් කියන්න බලන්න. ඔයා කොයි ඉඳන්ද එන්නේ කියලා. ෆස්ට් ඉනිෂියල් එක පොඩ්ඩක් කියන්න. තමයි guys මේක K අකුරෙන් නැවතුනේ. මේක K අකුරෙන් තමයි නැවතුනේ. over here come කියන්නේ එන්න, නවත්තන්න, අහන්න.
මට ඇත්තටම දැන් මේකට පිපෙනවා ගයිස්. මෙයා එයාගේ ගමේ ඉනිෂියල් එක මට කිව්වා කේ අකුරෙන් පටන් ගන්න ගමක් කරගම්පිටියේද ඇස්බෑවද පමණ තීරන්නේ මොන ගමද කියලා විශ්වාසනවා. මට ඇත්තටම කිව්වොත් ඔය හරියට විස්තරේ කියන්නේ නැහැ. මට අස්සේ ඉඳන් මුල්ලේ ඉඳන් බලනවා වගේ මට පේනවා. දැන් මේ වෙලාවේ මෙතනින් යන්න ඕනේ. ඔයාලට මේ වෙලාවෙ මෙතනින් යන්න ඕනේ. මට ඒක කරන්න පුළුවන් බට් එයා මට හරියට ඩීටේල්ස් කියන්නේ නැහැ. නවත්තනවා. මේක නවත් ඔයාලා මෙතනින් යන්න පුළුවන්ද බැරිද? හරි ඔයන්නම් කියලා කියනවා මට. ඕවර් ඒ කියන්නේ යා නවත්තන්න කියලා තමයි කියන්නේ. මට එන්න බෑ. ඒත් මේක ඕවර් කරගමු. මේරේ දැන් කිසිම මේකක් නැහැ. මේකෙන් පෙන්නන්නේ නැහැ. යා දැන් මෙතනින් ගිහින් එතකොට guys කියන්න තේරෙන්නේ but guys දැන් බලන්න මම ඒක ඕන් කරා. ආයෙත් මේක ඔෆ් වෙලා තිබ්බේ. එයා ඔෆ් කරා. ඇත්තටම කිව්වොත් ළමයා ගොඩක් අසරණ වෙලා ඇත්තේ. කේ අකුරෙන් පටන් අරන් ටී අකුරෙන් ඉවර වෙන නමක් තමයි එයාට තියෙන්නේ. එයා මට ෆුල් නේම් එක කියන්නේ. ඒ හෙල්ප් කියන වචනය එයා ගොඩක් දැන්වල යූස් කරා. ඔව් එයාට උදව්වක් කරන්න ඕනේ කියලා තමයි කියන්නේ. බට් එයා මට හරියට ඒ විස්තර කිව්වනම් ඕජා බෝඩ් එක හරහා එයා නවත්තනවා. ඒක මට කියන්න දෙන්නේ නැහැ හරියට එයා. guys ඇත්තටම කිව්වොත් මට මෙයාකට මොකද්ද වගේ වැඩ එක දිගට වැඩ කරලා අද රිචුවල් එකක් කරන්න පටන් ගත්තමයි සෙට් වුණේ නැහැ. මට ගොඩක් ඔළුව රිදෙන්න ගත්තා. බලමු guys මේ වීඩියෝ එක ඔයගොල්ලන් ගොඩක් කැමති ඇති. ඉස්සරහටත් වීඩියෝස් ගොඩක් එනවා. ඇත්තටම කිව්වොත් මට එක දෙයක් කියන්න තියෙනවා. මොන ප්‍රශ්නේ තිබ්බත් ඔයගොල්ලෝ සුසයිඩ් නම් කරගන්න යන්න එපා. එච්චරයි. ප්‍රශ්නේ කතා කරලා විසඳගන්න ගොඩක් මහන්සිලා උදේ ජොබ් එකක් කරලා ඉස්සරහට යන්න පුළුවන්. කියාව තියෙන ඔයගොල්ලෝ හැමෝටම අතපය බැරි වුණත් ඔතන වැඩ කරන මිනිස්සු ඉන්න අම්බලෙන්. ඒක නිසා ඔයගලන්ට පුළුවන් දේ කරලා හොඳ දැනකට එන්න බලන්න guys. එහෙමනම් guys මගේ වීඩියෝස් දිගටම බලන්න. මාත් එක්ක එක දිගටම රැඳිලා ඉන්න ඕනේ. එහෙමනම් guys මම වීඩියෝ එක මෙතනින් නවත්ත ගන්නවා. ටටා. bye bye.